අයිබෝන් සුරදුරුන්ගේ ලෝකයේ YouTube චානලකට වාලාව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ 48වෙනි එපිසෝඩ් එක. අද අපි කතා කරන්න හදන්නේ සාමාන්‍යයෙන් එලවන පරවියන්ට ඒවගේම ටූනමන්ට වගේ ලෝනේවට සහ ගොඩක් දුරට එලවන පරවියන්ට හොඳම ඇටවර්ග පහක්. ඒ කියන්නේ ඒ ඇටවර්ග වලින් හැමකම තමන්ට හොයාගන්න පුළුවන් මේ කියල හිතන්න අමාරු තියෙන එකක් තමන්ට දෙන්න පුළුවන් දෙකින් ඇටවර්ග පහක් ටයිමින් සහ ශක්තිය වැඩි කරන්න සත්තුන්ගේ හොඳම ඇටවර්ග පහක් ගැනතම අද අපි කතා කරන්න දන්නේ. එනම් අද වීඩිගත් එක්ක අපි ඉස්සරහට යමු. අද අපි වීඩියෝගේ මුලින්ම කිව්ව වගේ අපි අද කතා කරන්න දන්නේ සත්තුන් ටයිමින් සත්තුන්ගේ ටයිමින් වැඩි කරගන්න ඒවගේම පියවුන් ඒ සත්තු පියාවනකට ඇලගේ ශක්තිය බැලන්ස් කරගන්න එයාලට සාමානෙන් දරා ගැනීමේ හැකියා වැඩි කරගන්න පුළුවන් ඇටවර්ග පහක් ගැන. ඒගෙන් පළවෙනික තමයි කඩල. අපේ කලින් වීඩියෝස් කීපයකම කට්ටිය හලා තිබුණා කඩල සාමාන්‍ය සත්තුන්ට දෙන්න අමාරු ඔක යාල දන්නට පොඩි කඩල එකත් තියෙනවා සාමන කොඩ කටල ගොඩක් පොඩි කඩල එකත් තියෙනවා ආගේ කඩල එක හොඳයි සත්තුන්ට මොක තර ලොකු එක සත්තුන්ට ගැන ඕතුරේ පොංගෝල ගත්තත් ගිලින්ඩ අමාරු තත්ත්වයක් තියෙනවා එවනට මේ පොඩි කඩල එක දෙන්න පුළුවන්. ඔයාල සාමාන්‍යයෙන් ඒ කඩල එකින් පුළුවන් සත්තුන්ගේ ටයිමින් නොලට අවශ්‍ය ශක්තිය වැඩි කරගන්න වගේම මාංශපේති ශක්තිමත් කරගන්න. සාමාන්‍යෙන් ඔය පරවියන්ට උඩ පියාමනකට වුණත් යාලගේ තටුවලට තියෙන මාංශපේති හොඳට ශක්තිමත්ව තින්නන ගොඩක් කලා පියාමන්ඩ යාලට අර ශක්තිය දෙන්න මේ කඩලවලින් පුළුවන් ඒ ශක්තිය වැඩි කරගන්න. සාමාන්‍යයෙන් මේ කඩලවල තියෙනවා කාබෝහයිඩ්‍රස්ථා තන්තු ඒදක තමයි ගොඩක් කලාට තියෙන්නේ. ඉතින් ඒව සත්තුන්ගේ මාංශපේතියම ගොඩක් ශක්තිමත්ව තියාගන්න ගොඩක් උපකාරී වෙනවා. කඩලවල තියෙන පෝටින් සාමාන්‍යයෙන් 20-25ක් විතර අතර වගේ කාබෝහයිඩ්‍රේටු සාමාන්‍යයෙන් 60-70ක් වගේ තියෙනවා. මේ දේ 10ක් විතර වගේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කඩල වලින් සත්තුන්ගේ ටයිමින් වගේම ගොඩක් දුර පියාමන එක සාමාන්‍යයෙන් ගොඩක් රේසිම් හෝම රාධනා කියන්නේ හෝම රේසිම් පිච්චන් හදනයටත් ගොඩක් වැදගත්වීම එක කියන්නේ වාලට පුළුවන් සත්තුන්ගේ ගොඩක් දුරදුවන ගතිය වැඩි කරගන්න වගේම ශක්තිය වැඩි කරගන්න. එතකොට අපේ දෙවනි ඇටවර්ගය තම බඩිරිඟු සහ කෝන් ඇට ඔයාලට ඒකත් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් පියාමන සත්තුන්ගේ ශක්තිය වර්ධනය කරගන්න තමයි ඒකත් සාමාන්‍යයෙන් ඔය බඩිරිඟු ඇටවලින් සහ කෝන් ඇටවලින් පොප්කෝන් හදන්න ගන්න ඒ දෙකම හොඳයි. ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ මධ්‍යම ප්‍රමාණයක් වගේ තමයි ඒක කාබෝහයිඩ්‍රේට් තියෙන්නේ. ඒගේ ප්‍රෝටීන් තන්තු මේද හැමදේම වගේ තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රෝටීන් වැඩි සාමාන්‍යයෙන් 90ක් විතර ප්‍රතිශතයක් තියෙනවා මේ ප්‍රෝටීන් එක. කාබෝහයිඩ්‍රේට් සාමාන්‍යයෙන් 70ක් විතර වගේ තියෙනවා. ඊට පස්සේ මේදය 4ක් විතර වගේ ගොඩක් මේක හොඳයි සාමාන්‍යයෙන් ඔය දුරදුවන සත්තුන්ට ඕමර් වගේ හදන සත්තුන්ට දුරදුවන සත්තුන්ට නිකම් මේක හොඳ ඉන්දනයක් වගේ ගැන සාමාන්‍යයෙන් සත්තුන්ට හොඳටම හොඳයි ඒක ගැන් දුරදුවන්ට යරට හොඳර ශක්තිය වගේ ඇඟට ගණ්ඩ මේ හොඳ දෙයක්තම බඩිරග. අනිත් එක තමයි වාලට හොයා ගන්න පුළුවන් දන්න අලුත් මේක දැන් සාමාන්‍යයෙන් ඔය පිටරටවාලෝල කට්ටිය ගොඩක් වෙලාට දෙනවා ටූනමන්ට එලවන්න කලින් වගේ සත්තුන්ට දෙනවා. අනිත්දේ තමයි කුංකුම බීජ. ඒක සාමාන්‍යයෙන් මෙහෙනම් ටියක් හොයාගන්න අමාරු ඒත් ඔය මේ සාමාන්‍යයෙන් ඔය ඇරබික් ශොප්පොල වගේ තියෙනවා කුංකුම ඇට ගන්න ඉන්දියන් බඩු කඩවල්ලත් තියෙනවා. ඒක හොඳයි සත්තුන්ට දුරදුවන්න කියන දුරදුවන සත්තුන් තම කියන්නේ ටයිමින් වගේම සත්තුන්ගේ දුර කියන්නේ ටයිම දුරදුවන සත්තුන්ට හොඳ ඒගන් මේකත් අර අපි කලින් කතා කරපු බඩිරෙංගු වගේම මේ ගොඩක් සත්තුන්ට වටින ඇටවර්ගයක් තමයි කුංකුම ඇට. ඒකෙන් ටයිමින් කාලය වැඩි කරගන්න දරාගැනීමේ ශක්තිය වැඩි කරගන්න
ඒ වගේ ගොඩක් දේවල් වලට ඒක උපකාරී වෙනවා. ඒක සාමාන්‍යයෙන් ප්‍රෝටීන් තියෙනවා 116ක් විතර වගේ, කාබෝහයිඩ්‍රේට් 125ක් විතර වගේ තියෙනවා. ඒ වගේ මේ දෙයත් ඒකේ 140ක් වගේ තියෙනවා. මේකින් අර ගොඩක් සත්තුන්ගේ දරා ගැනීම වැඩි කරන්න පුළුවන් එකක් තමයි කුංකුමට. ඉතින් අර දැන් සාමාන්‍යයෙන් අපි හැම දෙයක්ම දෙන්න බැරි වුණත් මේ වෑන් කීපයක් හරි සත්තුන්ගේ කෑම දෙනකොට එකතු කරගන්න පුළුවන් නම් අපිට ගොඩක් බෙනිෆිට් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දැන් 3ක් කතා කරා. අපේ 4 වෙනි එක තමයි ගොඩක් අය දන්නවා මේක, හැබැයි ඉතින් ලංකාවේ නම් ටිකක් හොයාගන්න අමාරුයි. කංසා බීජ, අපි සරල භාෂාවෙන් කියනවා නම් ගංජා ඇට. සාමාන්‍යයෙන් ඒක හොඳටම හොඳයි සත්තුන්ගේ ඔය පිහාටු ශක්තිමත් කරන්න. ඒ වගේම ඔය හයිෆ්ලයි යන අයගේ සාමාන්‍යයෙන් හොලකට ඔරතු දෙන හොඳ ශක්තිමත් පිහාටු තියෙන පිහාටු. ඊට වගේම පිහාටුව සම්බන්ධ වෙන හැම ඒ දෙකම නිරෝගීව තියාගන්න හොඳටම හොඳයි මේ ගංජා ඇට, කංසා බීජ. ඉතින් ඔයාලට ඒක හොයාගන්න පුළුවන්කමක් නම් නැතුව ඇති කියලා තමයි මං හිතන්නේ. හැබැයි ඉතින් එහෙම පුළුවන් කෙනෙක්ට තියෙනවා නම් මොන හරි එහෙම කන්ටැක්ට් කොමක් කරේ ඔයාලට ගන්න ක්‍රමයක් හෝ හොයාගන්න විදියක් එහෙම තියෙනවා නම් try කරලා බලන්න පුළුවන්. මේක මේ අර පරවියන් කියන්නේ කෑමට එකතු කරන්න පුළුවන් ගන්න ඔයාලට පුළුවන්. ඔය ගොඩක් ඒක අර ප්‍රෝටීන් ගතිය මේක හොයාගන්න නීති විරෝධී දෙයක් වුණත් සාමාන්‍යයෙන් ඉතින් දීලා බලන්න try කරලා හොයාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් දීලා try කරලා බලන්න. ඒකෙන් අර සත්තුන්ගේ කියන්නේ පිහාටු ශක්තිමත් කිරීම තමයි ඒක. ඒ කියන්නේ මේකේ තියෙන්නේ සාමාන්‍යයෙන් මේද අම්ල තමයි තියෙන්නේ, අත්‍යවශ්‍ය මේද අම්ල. කෙඳි සහිත ප්‍රෝටීන් වේ කෙඳි සහිත ඒවල මධ්‍යස්ථ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අර ඔයාලට ටයිමින් කරන සත්තුන්ගේ උඩදී එයාලගේ පිහාටු සහ හම ශක්තිමත් වෙනවා. හම ශක්තිමත් වෙනකොට පිහාටු ශක්තිමත් වෙනවනේ. එතකොට සාමාන්‍යයෙන් දරා ගැනීම හැකියාව වැඩි වෙනවා. try කරලා බලන්න ඔයාලට දෙන්න පුළුවන් අය. ඒ වගේම අපේ 5 වෙනි ඇට වර්ගය තමයි බාර්ලි. ඒකේ අධික කෙඳි සහිත ඇට වර්ගයක් බාර්ලි කියන්නේ. සාමාන්‍යයෙන් ශක්තිය මධ්‍යස්ථව තබා ගන්න. ඒ කියන්නේ සත්තුන්ගේ කියන්නේ ඇඟේ තියෙන ශක්තිය මධ්‍යස්ථ විදිහට පාලනය කරගන්න. ඒ වගේම ටක් ගාලා ඇඟ පහසුවෙන් දිරවන්න පුළුවන්. මේක කියන්නේ සතුන්ගේ ඇඟේ ටක් ගාලා ජීර්ණය වෙනවා. ඉතින් අර ඒ දේවල් පුහුණු වෙන කාලය අතර ට්‍රේනින් කරන කාලය ඇතුළත ඔයාලට පුළුවන් මෙයාලට මේ එතනින් බාර්ලි දෙන්න. ඒ කියන්නේ ඒ කාලේට යාලට ටක් ගාලා කියන්නේ ටක් ගාලා ඇඟට දිරවන නිසා ශක්තිය බැලන්ස් කරගෙන යාලට ඒක මේව කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එකෙත් ප්‍රෝටීන් තියෙනවා 10%ක් විතර වගේ, කාබෝහයිඩ්‍රේට් 75ක් විතර තියෙනවා. මේ දෙයත් 4%ක් විතර වගේ තියෙනවා. වැඩිපුරම කාබෝහයිඩ්‍රේට් වැඩිපුර තියෙන නිසා ඉතින් ගොඩක් හොඳයි සත්තුන්ට. දුර වගේම ආහාරිකම ජීර්ණය වෙන ඒ වගේ දේවල් නිසා සෞඛ්‍ය ප්‍රවර්ධනය කරලා මධ්‍යස්ථ ප්‍රමාණයකින් තියාගන්න පුළුවන්. දැන් ඉතින් අද අපි ඔයාලට සුපිරිම ඇට වර්ග 5ක් කිව්වා. ඔයාලා බලන්න ඉතින් ඔයාලට මේ හැමදේම හොයාගන්න පුළුවන්කමක් නැති වෙයි. දෙන කෑම වේලට පුළුවන් තරම් දේවල් මේ වගේම එකතු කරලා දුන්නොත් ඔයාලට සැලකිය යුතු ලොකු වෙනසක් ගන්න පුළුවන්. ගොඩක් ටයිමින් සත්තුන්ට සහ හෝමර් සත්තුන්ට, දුර දුවන සත්තුන්ට ගොඩක් වටිනවා මේ ඇට වර්ග ටික. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඒ වගේම අපේ channel එකේ සහ group ටික Facebook, TikTok channel එකේ හැම එකේම link ටිකක් දාලා තියෙනවා. WhatsApp group එකේ link එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් අපේ ඒවත් එක්ක join වෙන්න. එහෙනම් අදට අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලට වීඩියෝ එක වටිනවා කියලා මම හිතනවා. එහෙනම් අනිත් අයටත් බලන්න, වීඩියෝ share කරන්න. එහෙනම් අපේ අලුත් ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ සතියේ හම්බෙමු.